අතේ සතෙත් නෑ අප්පා. සි මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එහෙන් කෑල්ල තරහ වෙලා. මේ දවස්වල මේ අර රටවල් දෙකක් එකතු වෙලා ගහ ගන්නවා. තෙල් ප්‍රශ්න. අයිකේ තෙල් කඳුලක් නෑ. යාළුවෝ කෝල් දෙනවා මේකට පරින් පාටි හිටන් වලට කතා කරනවා මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ෆෝන් එකට කාඩ් එකක් දා ගන්න නෑ. සි මෙහෙන් ඉරානය ගහ ගන්නවා. දැන් ඕන් හෙට ඉඳන් දෙනවලු QR එකට. එව්වල ගිහින් කෝලින් වල ඉන්න බෑ. දැන් අයිත් කෝලින් වල ගිහිල්ලා කට්ට කන්න එපා. සි මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ ඈ. නුඹ විදියට මේ වැඩේ ඈ. සි මට සිරි සනායරන් අද නෑ වගේ. අර ගස් දෙකේ තමයි හොඳ පොල් තියෙන්නේ. අද රුපිරිකේම දුන්නේ නැහැ. අනුන්ගේ වතුනත් මගේ පොල්. නෑ නෑ කියලා හින්දලා හරියන්නේ නෑ. මොන හරි දෙයක් කරන්න ඕනෑ. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉක්මනට යන්න ඕනෑ. ඉන්නේ ෂෝක් පොල් ටික රන් කඳවල. යකෝ මේ මහදාල් පොල් කඩනවානේ ඈ මොකද මේ කඩන එක ඈ යකෝ චුට්ටක් එහෙම වෙන්න බෑ උදේ වත් ඉඳලා ගියා විතරයි ඈ දවල් වුණා පොල් ටික කඩනවා මූ තමයි ටයි අම්බෝ සනාය නේද අම්මේ ඔයඩිය දුවා මේ රත්න වැටිලා කඩේ මගේ වත්තේ බෝල් ටික ඔක්කොම ටික කඩනවා කඩුවක් කවන්න කල ටික කඩලා දින ඔක්කොම අම්මේ මල ගෙලියක් කළා දින ඒ ඔයඩිය මාත් කඩන එක මල්ලේ අඩේ වරෙන් කො ඉපන් ගල්ලා අම්මේ මොකසන ඒ කේස් එක කියන්නේ අහපන් කියලානේ දැන් අවතරා විතරයි උදේ ඇවිල්ලා ගියා විතරයි යකෝ මේ වත්තේ මේ පොල් කඩලා ඈ නෑ මට ඕනේ දැන් මේ දැන් ඇවිල්ලා ගියා උදේ පැනලා ගියා දැක්කේ නේද මොකද ගියේ කියලා නෑ අයියේ මම මේ හරක් ටික දාගෙන හිටියේ හරක් ටික ගගෙන ඔබ දන්නේ අර පල්ලෑ කැලේ වැටුණා වැටිලා ඉන්න බෑ සට්ටමටත් එක මොකද වුණා අම්මට පත්තුවක් බඳින්න නෝනේ ඔබ දන්නේ දන්නේද මොකද කියලා දෙන්නේ නෑ මන් දන්නේ නෑ බං පුළුවන් නම් කියපන්කෝ මං කවුරුගෙන ඉක්කරන පොඩ්ඩක් කඩා ගන්න පොල් ටික කඩන්න මට මතකෙද හිටියා මහතුමා මහතුමා හිටියා උඩ කෝල්ලක් ගනින්කෝ බං මේ කඩන ඔක්කොම කල්ටි කරලා තියෙන බං අම්මට ෆෝන් එක නෑ කියලා ෆෝන් එක හරක ගාවට දීලා නාවනේ හරකට දීලා හරකට නෙමෙයි හරක ගාවට කියලා ඉක්මන අර වරින් ගෝක සමහරයි අර වරින් පංගල කෝල්ලක් ගන්න අද පොල් ටික කඩන්න ඕන බං අර වරින් මට සිරි කොල්ලක් කියනවා නේද උන් කවුද කියලා ඌ ඇවිල්ලා S2 පේන්නෙත් නෑ දුරන් නැති නම්බර් එකකින් එන්නේ ටොපියක්ද දන්නේ කමන්නේ ආන්සර් කරලා බලමු කවුද මේ මහතුන් මහතුන් කියන්නේ කමන්නේ කවුරුන් සල්ලි හම්බ වෙනවා නම් එච්චරයිනේ ඔය කියන්න මහත්තයා ඔව් මේ දැන්ද හරි මහත්තයා මට එන්න පුළුවන් මට විනාඩි 15න් මම ඔතනට එන්න පුළුවන් මහත්තයා මේ මට මේ මහත්තයාගේ ලොකේෂන් එක දානවද මහත්තයා ඉන්න තැනට මට ලොකේෂන් එක දානවද මං එන්න එතකොට මම විනාඩි 15න් එනවා ඔව් එනවා මහත්තයා දැම්ම දාන්න
අනිවාර්යෙන් මං එන්නම්. හරි මහත්තයා. හරි. එනවා කියප එක තවත් නෑ නේ ඉතින්. පොල් කඩන්න. ඉතුරු ගස් දේවල් කඩා ගන්න නැත්තම් ආය රාද රෑවැදින් ඔක්කොම ටික ගන්නවා. මහත්තයා මේ පොල් ගස් ටික තමයි කඩා ගන්න තියෙන්නේ. මේකේ ගහේ නේ. මේ ගහේ තව ගස් දෙකක් තියෙනවා කඩන්න. හරි ඉන්නකෝ. දැන් ඔය කඩන්න මොකද තරග නැද්ද? මේ සිස්ටම් එකේ කඩන්නේ අපි දැන් මේ ෆෝන් එකේ නේ පොල් කඩන්නේ. ෆෝන් එකට පොල් කඩන්නේ? ඔව්. අර ලොකේෂන් දාලා මේ පේන්නේ නැද්ද? අපි කඩන්නේ දැන් ගස් වලට නගින්නේ නැහැ. ෆෝන් එකෙන් අපි කිටි කරලා අපි පිට දාන්නේ. ෆෝන් එකේ මේසි පහසු. දන්නේද මහත්තයා? මේ අලුත් කරන්නේ. ඉන්නකෝ මම පෙන්නන්න. මහත්තයා මේකේ තියෙනවා අඩි 55ක් තියෙනවා. අඩි 55ක් තියෙනවා. 55ක් තියෙනවා. හොටේ. බලන්නකෝ නැංගනම් ඉතින් කොච්චර උඩට නගින්න එපා. ඒකනේ. මහත්තයා මේකේ කලිටි තියෙනවා ගෙඩි දෙකක්. කඩ දෙකක් තියෙනවා. රොටි කන්න කුරුම්බා තියෙනවා පහක්. කුරුම්බ පහක් තියෙනවා. ඔව්. කඩ දෙකයි. කලිටි දෙකයි. රොටියයි කෑවයි. හා. යයි. පොල් ගෙඩි එකයි මහත්තයා තියෙන්නේ. කල්ල වැඩක් නැහැ මේ ගහේ. ඒක කඩන්න වැඩක් නැහැ. වැඩක් නැහැ. ඉතින් මහත්තයාට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ. මං නම් මේ කඩන එකෙන් වැඩකුත් නැහැ. හා එහෙනම් ඊළඟ ගහට යා ඊළඟ ගහට. ආ යන් ඊළඟ. ඕ මහත්තයා. ඒකට යන්න දෙයක් නැහැ මහත්තයා. ඇයි? බොරුවට එතෙන්ට යන්නේ. අර පොල් තියෙන්නේ. ඒක කඩන්න දෙයක්වත් නැහැ. අර පේන්නේ නැද්ද? ඒක ඔක්කොම වේලිලා ගිහිල්ලා තනි කර එව්වා කලිටිනේ අර. පොල් ගෙඩියක්වත් නැහැ. ඉතින් දැන් මේ වගේ මට ඉතින් මට මේකට පේන්නේ ළඟට යන්න ඕනේ නැහැ මේ. දැන් ඒක හෙත් නැද්ද? ඒක හිට නැහැ දැන් මහත්තයා. අර ගහට පොඩ්ඩක් එන්න බලන්න. මහත්තයා එන්නකෝ. මේ ගහේ පොල් තියෙනවා එන්නකෝ. මේ ගහේ මහත්තයා කියනවනම් යම්කෝ ඉතින් ඒ ගහටත් බලන්න. බලමු මේ ගහේ කොහොමද කියලා. පොඩ්ඩක් ඉන්න මහත්තයා. මේකේ තියෙනවා උස අඩි 25ක් තියෙනවා. අඩි 25ක් තියෙනවා. 25ක් තියෙනවා. හා. බලන්න පොල් කීයක් තියෙන කියලා. පොල් ගෙඩි දෙකයි මහත්තයා තියෙන්නේ. පොල් දෙකයි. පොල් ගෙඩි දෙකයි. අනිත් ඒවා ඔක්කොම කලටි. අනිත් ඔක්කොම කල්ටි. ඔව් මහත්තයා මේ පොල් ගෙඩි දෙකයි තියෙන්නේ. ඔක්කොම කලටි. මගේ මේ ඉතින් මං ඉතින් හැම තැනම මේ ලංකාවේ රට වට කර මේ පොල් කඩනවානේ. මම ඉතින් දන්නේ නැද්ද? වැඩක් නැහැ මහත්තයා. ආයි බොරුවට වැඩක් නැහැ කඩලා. ආයි ගිහලා වැඩක් නැහැ. ඒ මොකද කරන්නේ? වැඩක් නැහැ. මහත්තයා. මම යන්නේ මල්ලේ ගතා ගලන්න. මහත්තයා මෙහෙන්නකෝ. ඔව්. මයි ගාන. ගානක් කියලා පොල් කඩුවේ නැහැ නේ. අර රුපියල් 500ක් දෙන්න මහත්තයා. ඉතින් මං පොල් කැඩුවේ නැත්නම් කඩන්න දෙයක් නැහැ නේ මහත්තයා. කල්ලා වැඩක් නැහැ නේ. පොල් ගෙඩියක් දෙයක් කල්ලා මොකටද මේ වැඩක් නැහැ නේ මහත්තයාට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඉතින් ඒ වගේ දැන් පොල් කඩුවේ නැහැ නේ. මම සල්ලි දෙන්න. මහත්තයා ඒව හරියන්නේ නැහැ. දැන් මං මේ වියදම් කරගෙන මම මේ ආවේ මං ලෝකෙ මහත්තයා මට ලෝකෙ මං ආවා. මගේ දැන් මේ තව තැනකට යන්න තිබු ඒකනේ නැති කරේ. ඒව හරියන්නේ නැහැ මහත්තයා. අර රුපියල් 500ක් දෙන්න. නැත්තම් මං යන්නේ නැහැ මහත්තයා. හොඩේ හදන්න මල්ලේ. මහත්තයා මේ ඔය බොරු වැඩ නම් කරන්න හදන්න එපා මහත්තයා. මට රුපියල් 500 දෙන්න මහත්තයා. හරිද? මං හිතන්නේ නේද සල්ලි ගෙන්නේ නැති යන්නේ. කොහමද බෝලේ බස්සන්න ඕන. බෝලේ බස්සලා කීයක් හරි කඩාන යන්න ඕන. මේ කිසිදු මේ කෝඩ දෙලා වෙන්නේ. පිටියක් ගහ ගන්නත් නැහැ. මං ආපු එක හරි අර යන්න ඕන. අනිවාර්යෙන් නෑ. නැතුව වැඩක් නැහැ. අඩේ මල්ලි. ඉක්කල වරෙන්කෝ. ඒක හරියයි. වරෙන්කෝ. මොකද ඔබ කතා කරපු එක අර මහතුනද කවුද කියලා? එයි මිනිහා නේද? ආවෑඩෝ ඒක කඩන්නේ පොල් කඩන්නේ ෆෝන් එකෙන්ද? ඕනේ. ඔව්. මිනිහා බටන් ෆෝන් එකෙන් තිබ්බේ. බඩන ෆෝන් නෙමෙයි. එකෙක් ආවා. ඇවිල්ලා දැන් වත්තේ ඉන්නවා. කඩුවෙත් නෑ පොල් ගහට බලලා ඔහොම කරලා කියනවා පොල් ගෙඩි 3යිලු කලටි 2යිලු. කියනවාට ඇවිල්ලා රුපියල් 5ක් කියනවා. වරෙන්කෝ පොඩ බලන්න. ඈ? බ්ලූබෙරි තියෙනවා කන. බ්ලූබෙරි නෑ වරෙන්කෝ ඉක්මන් කරලා මේ එපාලා තියෙන්නේ සල්ලි ඉල්ලනවා. වරෙන්කෝ බලන්න මොකද කියලා. වෙච්චි දෙයක් හරි දෙයියනේ. අර වත්තේ ඉන්නවා පල්ලා වරෙන් කියන්න බලන්න. යයි. යමන් බලන්න. දැන් බත් ගෙන්න නෙවුම් අඩේ. කොහේ කි මොනස්ද? මහත්තයා. මේද මහතුන් කියලා කියන්නේ? මේ වල මහතුන්ද? කවුද? මමද? ඇත්ත කියනවා කවුද? මම තපස්සු බල්ලුක. තපස්සු බල්ලුක? ඔව්. අර වෙලන්ද බෑන්ද? ඔව් මම වෙලෙන්දෙක්. දන කන්න කිව්වා. සල්ලි ගෙනා සල්ලි? මේ කඩ පොළොවේ කොත් නෑ. දන කන්න දන. දන කන්න. තෝ උලේ ගහනවාද උලේ? උල ගහලා අනේ මට මුකුත් කරන්න එපා. අනේ දැන් දන ගහපන්. බටු කවන්නේ බටු. මම මුකුත් කරන්න එපා නේ. දන ගහන්න. දන ගහපන්. මෙතන දන ගහපන්. තපස්සු බල්ලුක. තපස්සු බල්ලුක වෙලන්ද බෑයන් ඈ ඇවිල්ලා ටී දෙනවා. බටු කවුද? ඈ බටු නෙමෙයි කවන්න. ඌ කන්න බෑ. කවුද දැන් උඹට ගෝල් එකක් ගත්තේ? මට ගෝලයක් ගත්තේ අද මහත් එක්ක කතා කරේ. මොකද කතා කරා? ඔව් කතා කරලා කිව්වා මේ පොල් ටිකක් කඩන්න තියෙනවා මේ මෙහෙමයි කියලා. ඊපස් මම ලොකේෂන් එක දැම්මේ. බලපන් ඔබ කාටද ලොකේෂන් දැම්මේ කියලා?
අවසන් ටික පෙරදි ගන්න නම්බරේ. ඉතින් ඒකනේ බං මේකට ගහලා වැඩකුත් නැහනේ. ඉතින් මම බැරිදි නෑනේ මහත්තයා මට සල්ලි. ඒවට තමයි දැන් මොනවද කියන්නේ නම් ඇවිල්ලා. ඉතින් මම පොල් කඩන්න මම ඉතින් පොල් කඩන්න දන්නේ නෑනේ මං ගස් නගින්න බෑනේ මට. මං ඉතින් අර මේ මගේ ඉතින් අර මම පොල් වෙලෙන් දෙන්නේ මට ඉතින් මේ දවස්වල පොඩ්ඩක් ඉතින් කෝඩේ ගහලා තිබ්බේ ඉතින් ටිකක් කර හොයාගන්න තමයි ඉතින් මම මේක ඇවිල්ලා ෆෝන් එකකින් මොනවද කිව්වේ? ෆෝන් එකෙන් බලගෙන අඩි මේකේ මේ ගහේ අඩි 25 ලු පොල් ගෙඩි 2යි කලටි 2යි නෑ මං ඒව ඇත්තටම කිව්වේ ඉතින් පොල් නෑ. පොල් නෑ. කඩලානේ ඒකේ. ෆෝන් එකෙන් කොහොමද කියේ පොල් නෑ. පොල් කඩලා තමයි ඉන්නේ දැන්. ඒක තමයි ගෙන්නගත්ත ඉතුරු දවස් වල කඩන්න. ඉතින් බලන්නකෝ ඉතින් මට රුපියල් 500 දෙන්න මහත්තයා මං යන්න මට 500 දෙන්න මං ඉතින් 500 තියෙනවා. අහිංසක මේ අහිංසක වෙනදාමේ කමන්න මේක කරන්න දැන් නෑ මේකට යන්නේ කොහොමද නෑනේ යවමු ඉතින් වෙන කරන්න දැන් නෑ මං ගොඩක් දුර ඉඳන් ආවේ දැන් නම් ඉන්නත් බෑ කකුල් දෙකක් රිදෙනවා අරුන් දෙන්න පේන්න නෑ අන්න සීන් එක තව ටිකක් ඉඳලා මම මාට්ටු මං කැඩුවේ අහුනේ වෙන එක ඕක තමයි කියන්නේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න